කවුද ඔයා? ඇයි බං මං කසුනි. උඹට මම මතක නැද්ද? කසුන්පුද මට මතක නෑනේ. ඇයි බං එක මිස් කෝල් එකම ක්ලාස් එකේ අපි A-levels වලට ඉගෙන ගත්තේ මං කසුනි. කසුනි උඹද මේ? අනේ බං මට අඳුර ගන්න බැරි වුණානේ. ඉතින් ඉබ්බට මාව මතක වුණා නේද? මම නම් උඹ දැක ගමන් අඳුරගත්තා. නෑ නෑ අහන්න සිරාවට මට අඳුර ගන්න බැරි වුණා. ඔයා වෙනස් වෙනානේ ගොඩක්. අයියෝ හැමෝම කියනවා බං මං සුදු වෙලා කියලා. දැන් මං කොහේ ගියත් හැමෝටම මාතකාව එක තමයි. හැමෝම දැන් ඉස්කෝලෙන් අවුට් වුණාම මේ වගේ දේවල් සාමාන්‍ය දේවල් මිත්‍රයා. සුදු වෙලා කොහොමද සුදු වෙන්නේ මොනවද ගාන්නේ මට නම් දැන් ඔය අහණේවට උත්තර දීලා එපා වෙලා තියෙන්නේ. උඹ දැන් මොනවද කරන්නේ? අයියෝ මම හිටියා වගේමයි නේ ආ. පොඩක් මොනවද ගාල් පොඩක් සුදු වෙලා වගේ පොඩක් කෑල්ලක් වගේ. දැන් කොල්ලකේ විනා. අනේ නෑ බං තාම කොල්ලෙක් නෑ. අයියෝ ඉතින් කොහොම බෑ ඉතින් පොඩ්ඩක් දාන්න නැත්නම් පොඩ්ඩක් කොල්ලේ සෙට් කරගෙන මට නම් මම ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි පුදුම ආදියක් තියෙන මේ කොල්ලෝගේ. අයියෝ ඒක නෙවෙයි කොහොමද බං සුදු උනේ? උඹ සුදු නෑනේ කලින් ඉස්කෝලේ යන කාලේ. එහෙම මම ස්පෙෂලි මොකුත් ගන්න නෑ. හලු මම කොහොමද Facebook වල තියෙන ඔය එහෙම තියෙන ඒ ක්‍රීම් ජාති මම ඕඩර් කරලා ගන්න. මම පොඩ්ඩක් අනිවාර්යෙන් සලෝන් යන 6 මාසෙකට ගන්නවා. සලෝන් ගිහින් ඉවරලා ඉතින් ගෙදර මොනාරි හදාගෙන ගන්නවා. මේ තල තෙල් ගන්නවා. තල තෙල් ගන්නවා. සුදු හඳුන් ගන්නවා. සුදු හඳුන් යෝගට් දාලා කඩල පිටි දාලා ගන්නවා. හලු සුදු වෙනවා. බලන්නකො මම එකපාරට වෙනස් වෙන්නේ දිවා කියන්නේ. ගහලවට හිතා ගන්න බෑ. දකින්න දකින්න මම හරි අපෝ සුදුනේ කොහොමද සුදුනේ. ඒක නෙවෙයි අපේ පරණ සෙට් එක දැන් උඹත් එක්ක කතා කරනවද? අනේ නෑ හලෝ මාත් එක්ක උන් සෙට් එක කතා කරන්නේ නෑ. උන් සෙට් එක මාව දැක්ක ගමන් අනේ මට මොකක්ද මේ කියන්නේ. ඉදිරි හේසියාව උන් සෙට් එක මාව දැක්ක ගමන් ආවේ. ඔව් කතා කරන්නේ නෑ එක්කෙනෙක්වත් ඉස්කෝලේ කාලේ කතා කරන්නේ. අනේ මට තව කවුරු ලස්සන ඉන්නකොට මේක බං ආසිත වෙන්නේ නැතේ. උන් එකට මාව දැක්ක ගමන් අනේ මන් දන්නේ කොහෙන් ආපු ඉරිසියාවද කියලා මාත් එක්ක කතා කරන්නේ නෑ. ඉතින් මට පාඩේ නෝනා. ඒගොල්ලෝ ඉරිසියා කරන්න මම ලස්සන වෙන්න එක තමයි වෙන්නේ.